තරිඳු පොත ලියපු එකට මම තරිඳුට ස්තුතිවන්ත වෙන්නේ නැහැ. මොකද මම හිතනවා ඒක පොඩ්ඩක් තරිඳුට කරන මදිකමක් වගේ කියලා. මොකද අපි අපේ ජීවිතය ඇතුලේ අපි එකිනෙකා සමහර ඒවා નિરાයසෙන් වක්කීම් පවරාගෙන තියෙනවා. සමහර ඒවා පැවරිලා තියෙනවා. හැබැයි අපි එක අරමුණක් අපි කාකා අතරත් තියෙනවා. මෙතන මූණවල් ගොඩක් දැක්කට පස්සේ අපි හැමෝම එක එක තැන්වල එක එක අරමුණු හැබැයි එක අරමුණක් ඇතුලේ වෙන වෙන පිච්වල ගොඩක් සෙල්ලම් කරපු කට්ටිය ගොඩාක් අපි ඉන්නවා. ඉතින් ඒක නිසා තමයි මම තරිඳුට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්නේ නැත්තේ. මොකද හේතුව තරිඳු පවරගෙන හෝ පවරලා හෝ තරිඳුලා කියලා මම මේ අදහස් කරන්නේ පොදුවේ ඒ සම්බන්ධයෙන් ඒ පිච් එකේ සෙල්ලම් කරන හැමෝම ඒ පිච් කරන්න පටන් ගත්තේ. ඒක බැට් කරන්න පටන් ගත්තේ මේ අපරාධ රාජ්‍ය ඇතුලේ. මේ අපරාධ රාජ්‍ය ඇතුලේ තමයි බැට් කරේ. ඒක තරුණුගේ පෙරවදනෙත් තියෙනවා. කොහොමද ඒ බැට් කිරීම ඇතුලේ තියෙන ගැටලුව කොහොමද තියෙන්නේ කියලා. නිසා ඒ අපරාධ රාජ්‍ය ඇතුලේ තරිඳුලා මේක ලියන්න කියන්න පටන් ගත්තෙම මේකේ භයානකම දැනගෙන. ඒ වගේම මම හිතනවා තරිඳුල ඇතුළු මේ ඉන්න හැමෝම විශ්වාස කරනවා ඒක නොලිව්ව නම් ඒක ඊටත් වඩා අපරාධයක් කියලා. ඒක නිසා මම පොදුවේ මේ සමාජය පිළිබඳ මේ සමාජ වෙනතලයකට යෑම පිළිබඳ පුරවැසියාගේ අවදිවීම පිළිබඳ පුරවැසි අරගලය පිළිබඳ තව තවත් ඒවා පිළිබඳ ලියමින් ඒවා තවත් උත්කර්ෂයට නවමින් ඒවා නැවත තරුණ පරම්පරාවට දායක කරමින් ඒ පිළිබඳ වෙන ක්‍රියාවලියට තරිඳුල ඇතුළු තවත් හිර දෙනාට ජය වේවා තවත් ඉස්සරහට යන්න කියන එක තමයි මගේ කමෙන්ට් එක බවට පත් වෙන්නේ.